හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න හොඳ දවසින් අපි ට්‍රේනින් එක අරගෙන ආවා. එතකොට අද බලමු 6 ලෝවර්ස් තමා කරන්නේ. අපි බලමු 6 ලෝව එකෙන් සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එක 10ක් වගේ එන ගානට දාලා ට්‍රේඩ් 10ක් ගන්නම්. එතකොට ඔය කට්ටිය බලන්න කොච්චර වෙනින් ඉක්වේෂන් එකක් තියෙනවද කියලා. රයිට්. එතකොට බලන් ඉන්න $50ක් මම ස්ටේක් වශයෙන් යොදවනවා. $50ක් මම ස්ටේක් වශයෙන් යොදවනවා. රයිට්. $50ක්ම ස්ටේක් වශයෙන් යොදවනවා. බලන් ඉන්න. මට පොඩි එන්ට්‍රි එකක් නෑ තාම මේකේ මාකට් එකේ. මම ආපුවම එන්ට්‍රි එකක් ගන්න. මොකද මේකේ තියෙනවා. හරි. පළවෙනි ට්‍රේඩ් එකෙන් $10ක ප්‍රොෆිට් එකක් එන විදිහට තමයි මම මේක එන්න උනේ. ඩොලර් කීයද? $10ක ප්‍රොෆිට් එකක් එන විදිහට තමයි ට්‍රේඩ් එකට එන්නේ. ඒකට විනාඩියක් තියෙනවා මේ ට්‍රේඩ් එක වින් කරන්න. බලන්න මේ ට්‍රේඩ් එක විනාඩියක් ඇතුළත වින් කරයිද විනාඩියක් ඇතුළත ලොස්ට් වෙයිද කියලා. රයිට්. ඉතින් ට්‍රේඩ් 10ක් ගන්න. ට්‍රේඩ් 10 බලමු අපි ට්‍රේඩ් 10ම වින් වෙන්න අපි අල්ලමු. කියනවනේ පාඩමාල සම්බන්ධන කැමති කටියට පුළුවන් මට පර්සනල් WhatsApp මැසේජ් එකක් දාන්න. රුපියල් 8,000යි වෙන්නේ. කැමති නම් ඇවිල්ලා බලන්න. ඔය පම්පෝරි කට්ටියට කිසි ගැටලුවක් නැහැ. කැමති කට්ටිය ඇවිල්ලා බලන්න. රුපියල් 8,000යි වෙන්නේ. ඇවිල්ලා බලන්න කොහොමද අපේ පාඩමාලාව කරේ. රයිට්. බලමු ඉතින් පළවෙනි ට්‍රේඩ් එක වින් එකේ තියෙන්නේ. මම තවත් සෝරි. ඒක බලන්න බෑනේ. රයිට්. බලාගෙන ඉන්න. රයිට්. ට්‍රේඩ් එක වින් කරා. $11ක ප්‍රොෆිට් එකක් අපිට හම්බ වුණා. රයිට්. තව ට්‍රේඩ් එකක් අල්ලන්න පුළුවන්. තව චුට්ටක් අපි එමු. තත්පුර 14ක් 13ක් තියෙනවා. රයිට්. මම තව ට්‍රේඩ් එකක් අල්ලවුවා. එතකොට ඒකත් මම දාලා තිබ්බ හයි ලෝ එකේම ලෝ ට්‍රේඩ් එකක් තමයි මම පර්චේස් කරලා තියෙන්නේ. ඒකෝරත් මට එතන 121ක රිටර්න් එකක් විදිහට තමයි මෙතන ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන්නේ. 121ක රිටර්න් එකක් එන විදිහට බලාගෙන ඉන්න. තත්පර 45ක් තියෙනවා. මොකද එන්නේ කියලා බලන් ඉන්න. මාකට් එක උඩට ගියා කියලා බය වෙන්න එපා. මොකද හරියට තමන් ගන්න එන්ට්‍රිය දන්නවනම් කිසි ගැටලුවක් නැහැ. රයිට්. බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා මාකට් එකට. ඒක දෙවෙනි ට්‍රේඩ් එක මේ දෙවෙනි ට්‍රේඩ් එකක් දැනට වින් පැත්තේ තියෙන්නේ. දෙවෙනි ට්‍රේඩ් එකක් දැනට වින් පැත්තේ තමයි තියෙන්නේ. බලාගෙන ඉන්න. ඒතර අපි අවුරුදු කාලෙක ඉඳන් ට්‍රේඩින් කරගෙන එනවා. රයිට්. ඉතින් ඔය කට්ටිය සම්බන්ධලා බලන්න කොහොමද කියලා. රයිට්. තව $10යි 10ක ප්‍රොෆිට් එකක් අපිට හම්බ වුණා. රයිට්. බලන්න ඉන්න. තව ට්‍රේඩ් එකක් මම පර්චේස් කරනවා. එතකොට මම තව ට්‍රේඩ් එකක් පර්චේස් කරලා තියෙන්නේ. බලාගෙන ඉන්න. කිසි දෙයකට බය වෙන්න එපා. ට්‍රේඩ් එක පහළට එනවා. එතකොට ට්‍රේඩ් 3යි. ට්‍රේඩ් 3යි. තත්පර 13ක් තියෙනවා. තුන්වෙනි ට්‍රේඩ් එක ඉතින් වීඩියෝ සෙෂන් එකේ ඉරෙන්කම් බලන් ඉන්න. ට්‍රේඩ් 3යි. රයිට්. ට්‍රේඩ් එක වින්. බලාගෙන ඉන්න. ට්‍රේඩ් 3යි. මාකට් එක පල්ලෙහාටම තමයි මූවමන්ට් එක තියෙන්නේ. බලමු තව කැනල් එකක් මෙතෙන් හදාවුවොත් හදලා ඉවරලා මෙතනින් පාතර ගහමු. රයිට්. මාකට් එක එච්චර උසාවක් නැහැ. ගහමු. හරි. ඒතර හතරවෙනි ට්‍රේඩ් එක මම ඕපන් කරලා තියෙන්නේ. හතරවෙනි ට්‍රේඩ් එක.
බලන්න හතරවෙනි ට්‍රේඩ් එක ඕපන් කරලා තියෙන්නේ. ට්‍රේඩ් 4ක් ඕපන් කරලා තියෙන්නේ. බය වෙන්න උඩට ගහන් ගියාට ඊළඟ කැනල් එක මොකද වෙන්නේ කියලා අපි දන්නවා. right. බලාගෙන ඉන්න. තත්පර 23ක් තියෙනවා. දැන් ට්‍රේඩ් 3යි රන් මනි එකත් එක්ක ට්‍රේඩ් 4යි. බලාගෙන ඉන්න හතරවෙනි ට්‍රේඩ් එක. right හතරවෙනි ට්‍රේඩ් එකක් වින් කරා. ට්‍රේඩ් 4ක් වින් කරනට තව ට්‍රේඩ් 6ක් දාන්න ඕන. අනු 9ක ප්‍රොෆිට් එකක් තියෙනවා. right බලාගෙන ඉමු. හරි බැරි එක මෙතන උඩ. හරි තව ට්‍රේඩ් එකක් ඕපන් කරා. බලාගෙන ඉන්න පස්වෙනි ට්‍රේඩ් එක ඕපන් කරලා තියෙන්නේ. පස්වෙනි ට්‍රේඩ් එක. පස්වෙනි ට්‍රේඩ් එක තප්පර 32ක් තියෙනවා. බලමු මේ ට්‍රේඩ් එකත් වින් කරයිද ලොස් වෙයිද කියලා. තප්පර 20යි. බලාගෙන ඉන්න. ඉතින් පුරුදු වෙන කඩුමත් හයිලෝ try කරන්න. touch no touch touches try කරන්න. rise spoiler නැතුව. ඉතින් මේ වගේ හොඳ winning accuracy එකක් තියෙනවා. ඇවිල්ලා බලන්න කොහොමද කියලා. ඉතින් පාඩමවල සම්බන්ධ වෙන්න රුපියල් 8,000යි වෙන්නේ. අනිත් මේස් රුපියල් 35000යි 25000යි ඔය මිල වලට තමයි යන්නේ. 15000යි. කොහොම තමයි යන්නේ right. එතකොට අපි දැනට ට්‍රේඩ් දාලා තියෙනවා. ට්‍රේඩ් 5ක් දාලා තියෙනවා. හරි. ට්‍රේඩ් 5යි. ට්‍රේඩ් 6 වෙනි ට්‍රේඩ් එක 7 වෙනි ට්‍රේඩ් එකත් ඕපන් කරා. යන කැනල් එකේ විදිහට 7 වෙනි ට්‍රේඩ් එකත් ඕපන් කරා. sorry ඕපන් වුණේ නැහැ. ට්‍රේඩ් එකක් එකලංගම ඕපන් කරලා තියෙන්නේ. එතකොට 7 වෙනි ට්‍රේඩ් එකත් ඕපන් කරලා තියෙන්නේ. බලමු හැදිච්ච කැනල් එකේ විදිහට තමයි මම ට්‍රේඩ් එක ඕපන් කරේ. එකක් ක්ලෝස් වෙන්න තත්පර 26ක් තියෙනවා. අනිත් එක ක්ලෝස් වෙන්න තත්පර 35ක් තියෙනවා. බලන් ඉන්න. ඒක ට්‍රේඩ් 7යි. ට්‍රේඩ් 7ක් දාලා තියෙන්නේ. right. 6 වෙනි ට්‍රේඩ් එක වින් කරා. බලන් ඉන්න. 7 වෙනි ට්‍රේඩ් එකත් වින් කරා. ට්‍රේඩ් 7ක් වින් කරලා තියෙනවා. මම තව ට්‍රේඩ් 3යි දාන්න තියෙන්නේ. බලන් ඉඳලා අපි ට්‍රේඩ් එක පර්චේස් කරමු. බලාගෙන ඉන්න. ට්‍රේඩ් 7ක් දැනට වින් කරලා තියෙනවා. බලන්න අනිත් ට්‍රේඩ් එක අල්ලන්න. channel එක unbalance ගතියක් තියෙන. channel එක unbalance එකට දුවන්නේ. බලන් ඉන්න මොකද වෙන්නේ කියලා.
ට්‍රේඩ් 7ක් වින් කරලා තියෙනවා. ට්‍රේඩ් 7යි විනාඩි ගිහලා තියෙනවා 10ක්. ට්‍රේඩ් 7ට විනාඩි 10යි. රයිට්. 8වෙනි ට්‍රේඩ් එකත් මම අල්ලවුවා. 8වෙනි ට්‍රේඩ් එකත් අල්ලලා තියෙන්නේ. එතකොට මට මෙතන 114ක් හම්බුනා. කියන්නේ ඩොලර් 7ක් වගේ. තත්ප්‍රති 8ක් තියෙනවා. තත්ප්‍රති 8යි තත්ප්‍රති 8යි 15යි 8වෙනි ට්‍රේඩ් එක අටවෙනි ට්‍රේඩ් එකත් වින්. 9වෙනි ට්‍රේඩ් එකත් අල්ලවුවා. 9වෙනි ට්‍රේඩ් එක 9වෙනි ට්‍රේඩ් එකත් අල්ලලා තියෙන්නේ. බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. තත්ප්‍රති 8ක් තියෙනවා. එකොළහයි 10යි 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 7යි 7යි බලන්න. තත්පර 24ක් තියෙනවා. නවන ෂේඩ් එක තත්පර 16යි තත්පර 14යි තත්පර 14යි තත්පර 7යි රයිට්. ට්‍රේඩ් එක වින්. නවවෙනි ට්‍රේඩ් එකත් වින්. ඩොලර් 1යි ඩොලර් 5ක් වෙන ගානට අපි ආදායම බැරි එක. ඩොලර් 5යි බලන් ඉන්න. 10 වෙනි අවසාන ට්‍රේඩ් එක. රයිට්. ට්‍රේඩ් එක ඕපන් කරා. ඩොලර් 5ක් වෙන ගාන තමයි මම ට්‍රේඩ් එක හදාගත්තේ. රයිට්. එතකොට 10 වෙනි ට්‍රේඩ් එක තමයි ඕපන් වෙලා තියෙන්නේ. 10 වෙනි ට්‍රේඩ් එක තත්පර 42ක් තියෙනවා ට්‍රේඩ් එක වින් වෙන්න. බලන් ඉන්න. එතකොට දවසේ ට්‍රේඩ් 10ක් දැම්ම 10ම වින් කරලා තියෙනවා. 6 ලෝවයි 8ද 6 ලෝවයි 8ද ට්‍රේඩ් 10ම වින් කරලා තියෙනවා. රයිට්. පාඩමවල සම්බන්ධ වෙන කැමති කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳ ගේමක් ගස්සනවා අනිවාර්යෙන් කියනවා. රයිට්. ඇවිල්ලා බලන්න. හරි. ඉතින් අවසාන ට්‍රේඩ් එකත් වින් කරවා ඉතින් පේන ඇති 2යි 1යි 0 ට්‍රේඩ් එක වින්. 147ක 4ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඩොලර් 53ක් වගේ තමයි මට මතකෙ තිබුණේ. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න හොඳ ගමනක් ගියා. ඉතින් හෙටත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. සුබම සුබ දවසක්.